සමගි ජන බලවේගය තමන්ගේ අපේක්ෂකය හැටියට මේ සා වූ නඩු ප්‍රමාණයක් තියෙන පුද්ගලයෙක්ව දාලා අපරාධකරුවන් එක්ක සම්බන්ධ පුද්ගලයෙක්ව දාගෙන ඔහුව ඝාතනය වුණාට පස්සේ නැවතත් අර නිකන් හැඬු කඳුලින් മന്ത്രിවරු විපක්ෂ නායකවරයා ඇතුළු බොහෝ දෙනා මේක ආණ්ඩුවට ගහන අවියක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් ලැජ්ජ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන්නේ තමන්ගේ පක්ෂය වෙනුවෙන් කැප වුණු තමන්ගේ පක්ෂය වෙනුවෙන් කැපවිලා දේශපාලනය කරපු සභාපති පුටුව හොබවපු පුද්ගලයෙක් මැරුණාම ඔහුගේ මරණෙත් විකුණගෙන කෑම පිළිබඳව විපක්ෂය අනෙක් එක පැත්තකින් ලැජ්ජ වෙන්න ඕනේ. සහ දෙවනි කතාව මේ බොහෝ දෙනෙක් කියනවා දැන් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. මේ මෙහෙම තැන් තැන්වල මැරෙනවා. එතකොට මේක පිළිබඳව රජය ගන්න තීරණ ගැන ප්‍රශ්නයක්. අපි කියන්නේ සිරිමලි මේ රටේ මේ වෙනකන් ඔබ කිව්ව 103ක් ඝාතන සිද්ධ වෙලා තියෙනවා. මේ 103ම ගත්තොත් අර අවිගත්තෝ අවියෙම්ම නැසී කියන පාඩය ඉස්මතු කරන ඝාතන. ප්‍රශ්නයක් කරගන්න එපා ජාතික ආරක්ෂාවට කිසි අවුලක් නැහැ. මෙතන අපිට සිරිමලිටවත් අපිටවත් පාර බැලලා යන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ නේද? සාමාන්‍ය මිනිස්සුන්ට මේ ඔන්න ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණා නම් ප්‍රශ්නයක්. ඒක ඇවිල්ලා සමහර පාලකයෝ hina වෙවි ප්‍රෙස් තියපු හැටි මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ. ඒක හොඳට මතකයි. ඒ වගේ කාරණා තමයි ජාතික ආරක්ෂාවට ප්‍රශ්න කියන්නේ.